යාළුවෝ මේ බලන්න අපි අද දිනිදු මල්ලි මාව ගෙදර බැස්සුවා. ඉතින් දිනිදු මල්ලි කිව්ව මට පොඩ්ඩක් ටුක් ටුක් එකක් පදින්න උගන්වනවා කියලා. බලමු ඉතින් කොහොමද වෙයි කියලා. දන්නේ නැහැ. මම ජීවිතේට ටුක් ටුක් එකක් ගින් තියනවා පැදලා නම් නැහැ. ඉතින් පොඩ්ඩක් පැදලා බලමු. මේ මල්ලි ටිකක් රිවර්ස් එකක් ගහලා මට ලෑස්ති කරලා දෙනවා. ඊට පස්සේ අපි හිමීට රවුමක් දානවා. දිනිදු මල්ලිත් හරි හොඳයි මට උදව් කරා කඩේට යන්නයි ලොන්ඩ්‍රි ගෙනියන්නයි ෆුල් සපෝට් එක දුන්නා. මල්ලි යාළුවන්ට කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ මට කොහොමද කියන්නේ එච්චරයි. මම එහෙම ප්‍රොෆෙෂනල් විදියට නෑ. මම හරි අර සිම්පල් විදියට ලංකාවේ විදියට මින්ගුලත් සලකන්නේ මගේ අයියලා මල්ලිලා වගේ. හරි මට ඔක්කොම ගන්න. මේක තමයි ක්ලච් එක. ඔය මේක අල්ලන්න. මෙතන ක්ලච් එක. මෙහෙම මේ නෑ උලක් නෑ. දැන් මෙතන මේ කැමරා එක එහෙම යනවා මෙතනින්. හරි. ඊට පස්සේ මේක ඔබන්න ඕනේ රෙකෝඩ් කරන්න. හැබැයි ඔබලා තියෙන්නේ දැන් රෙකෝඩින්. මෙතන ක්ලච් එක නේ. මේක තමයි ක්ලච් එක. ඒතර ඔයා ක්ලච් ඇද්දම ෆුල් අදිනවද? ඔව් ෆුල් අදින්න ඕනේ. ඔව්. ඇදලා තමයි දාන්නේ. ඊට පස්සේ ඉස්සෙල්ලාම ස්ටාර්ට් බ්‍රේක් කරනවා. එක. ඔව් ඔතන බ්‍රේක් එක මේක ඇක්සලරේටර්. ඇක්සලරේටර්. ඔව්. එච්චරයි මට එච්චරයි. දැනට ඕනේ. මෙතන රිවර්ස් එක. රිවර්ස්. ඔව්. හරි. මෙතන කික් එක. First and then neutral and then second up. පළවෙනි එක down. ඔව්. නෑ නෑ පළවෙනි එක උඩට. උඩට. ඔව්. ඊට පස්සේ නියුට්‍රල්. ඊට පස්සේ ඩවුන්. එන්ජින් එක on කරන්නේ. එන්ජින් ස්ටාර්ටර් එක. එන්ජින් කික් එක. කික් ඔව්. ඔව්. කොහොමද මේක? ඔව් උඩට. අදින්න. ඔව්. ක්ලච් එක අල්ලගෙන නේද? නෑ නෑ. නිකන් නෝමල්. බ්‍රේක් අහගෙන ඉන්නවද? ඔව්. බ්‍රේක් ගහන්න ඕනේ. ඔයත් නගින්න නැත්තම් එහෙනම් සෙට් නේ. ඔයත් නැගලා එන්න බෑ. හරි බ්‍රේක් අහන්න ඕනේ ඕනේ. එහෙම යන්නේ නැහැ. නෑ නෑ. කික්. එකපාරම අදින්න ඕනේ. හරි. හරි. ඕකේ. දැන් බ්‍රේක් එක ඔබලා නේද ක්ලච් එක ගන්න? නෑ ක්ලච් එක අල්ලන්න හයි මේක ගන්න. හරි අප්. හරි. දැන් අපි ස්ලෝලි ක්ලච් මේ හිමීට රේස් කරන්න රේස් ගන්න නැතුව cut හරි හරි sorry ක්ලච් එක පාත් කරා කික් කරා ක්ලච් එක පාස් කරලා neutral දැන් අපි ඉන්නේ. ඊට කික්. වීඩියෝ කරන්න දැන් දන්නේ නැහැ හරියට. හරි. ක්ලච් එක මිර ගන්න. උඩට එක. ඔව්. දැන් ගියර් එකේ. ඔව් හිමීට. රේස් එකත් එක්ක හිමීට. ඔහෝ. හරි නේද? ඒකම. sorry. ඔයගේ වාහනේ කඩන්න නෑ. නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. හරි. දැන් හරව ගන්න. පල්ලයට දෙන්නේ? පල්ලයට යන්නේ ස්පාන වල ඉන්නේ. ක්ලච් එක මේවා උඩට කරා හරි වැටෙනවා. හරි වැටුණා. රේස් කරන්න එපා. බ්‍රේක් එකේ කකුල තියන් යන්න. ඔහෝ. බ්‍රේක් එකේ කකුල තියන් යන්න. බ්‍රේක් එක අතාරින්න. බ්‍රේක් එකේ කකුල තියන් හිමීට යන්න. ක්ලච් එක අතාරින්න. ඔව්. දැන් ඩවුන් කරා. ක්ලච් එක ඇල්ලුවා. ඔහෝ. වැටුණා ඔක්කොම වැටුණා එකපාර. හරි නේ? හරි හරි. මේ පැත්තට වමට කරන්න. හරි. දැන් එකක් උඩට කරා. එකක් උඩට. ක්ලච් එක ඇල්ලුවා උඩට කරා. උඩට. ඔව් ඔව්. අතාරින්න. හරිද? ක්ලච් එක ඇල්ලුවා උඩට බ්‍රේක් ගන්න බ්‍රේක්. මේක හිල් එකක්. ඈ? අමාරුයි. ඔව්. කන්දක් නිසා කො. උඩට යා ඇක්සලරේට් කරා. මාරු කරමු. ඔහොම ඉන්න. හා. අතරේ. හරි.
මට උගන්වනවා ශාන් මම ටුක් එකක් පදලා නෑ ජීවිතේට. අයියෝ ඔය බ්‍රේක් හරි කරලා හයි කි මේ මේක තියෙන ජෙරේ තියෙන්නේ ඔව් ඔය අය බ්‍රේක් කරලා තියෙන්නේ ඔව්. බ්‍රේක් තියෙනවනේ ඔව් ඉවරනේ ඔව් අය කමුනේ මොකක්ද කන්? රිකෝඩ් යලාද? ඔව් අම්මා මල්ලිගේ ටුක් එක මම ඉවර කරනවා. කික් එකේ ඉන්නේ මොකද වෙන්නේ සුද්ද කික් කික්. කික් 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 ගහගන්න සුද්ද මම ගන්න. මේක අයියෝ ගන්න. ගන්න මේක ගන්න අපර සිරි. හරි හරි බයිනෝ එන්න මම අල්ලන්නද යන්න නැති වෙන්නේ. හරි හරි යන්න කවුරු ආ වෙන්නන්නේ නැද්ද හරි හරිද යාර බෂක්. අපිට උනේ මම ටුක් එකක් පදින්න ගිහිල්ලා. අය සූති. යාළුවෙක්ද? දන්නවද? නෑ උදව්වට. ඔව් හරි ඉතින්. පාරේ අමාරු වාගේ වාහනේ කඩන්න නැතුව අපි යන් ගෙදර නේ. ගන්න නෑ. මට හරි අප්සෙට්. ඉස්සලාම මේ බලන්න ඉස්සලාම කික් කරා ඔව් කික් කරා. කරා මේක ෆස්ට් එක උඩට හරිද ඊට පස්සේ නිව්ටර් ඊට පස්සේ සෙකන්ඩ් එක නියුට්‍රල් එකට බස්සන්න ඕනේද? ඔව් සෙකන්ඩ් එකට යන්න ඉස්සෙල්ලා. ඔව් අනිවාර්යෙන් බස්සන්න ඔව් ඕන. දැන් මම ඒ පාරේ දෙපැත්තටම කරා. ඒක තමයි දැන් අපි ඉස්සලා ෆස්ට් එක දැම්මා මේ ඇක්සිලරේටරේ පොඩ්ඩක් මේක කකුල ගන්නෙම නැහැ බ්‍රේක් එකෙන් ගන්න ගන්න. ගන්න එපා මේක හිමීට මේ ඇක්සිලරේටරේ පොඩ්ඩක් දෙනවා ආහා. මේ හිමීට මේ වගේ ආහා. ඊට පස්සේ නිව්ටල් ඊට පස්සේ සෙකන්ඩ් සයි. මේ සෙකන්ඩ් එකත් එක්කම නිව්ටල් දියේ සෙකන්ඩ් එක උඩ. ෆස්ට් නේ ඔය දැන් මේ ෆස්ට්. ෆස්ට් එක ඊට පස්සේ සෙකන්ඩ් නිව්ටල් ආ. මේ නිව්ටල් සෙකන්ඩ් නියුට්‍රල් සෙකන්ඩ්. මේක මේ ක්ලච් එක අල්ලගෙන යන්න මෙතන පොට්ටයි රේස් කරන්නේ ඔව්. මෙතන පොට්ටක් මේ වල ආහා. මේ බ්‍රේක් එක කියන්නේ ඔය ඔව්. නැමෙති ඉතින්. ගත්තොත් මේ බ්‍රේක් එක කොහොත්තිගේ අච්ච අල්ලන්න ඕනේ ඊට පස්සේ අන්දාක වාච් එක ඇල්ලුවා ලිබරට ආහා. මේක අදින්න අය එන්න අය මොකක් හරි කෙලින් යන පාරකට යන්නේ. ඉතින් try එකක් දුන්නා. පළවෙනි try එක ටිකක් කචල් වුණා. මල්ලිගේ ටුක් එක තව පොඩ්ඩෙන් කන්දෙන් එළියට වැටෙනවා. පැත්තෙන් තියෙනවද අපි තියෙන්නේ නැහැ ඒක වැටෙනවා. එතකොට මම මේව අල්ල ගන්නවා දෙනේ නේද නේ. හරි. ෆස්ට් එක අප් slowly accelerate සලා මෙතන කරන්න දෙපාර දරු පම්ප් වෙනවා එතකොට ලේසි හිමීට ගෙන්නේ පොඩ්ඩක් ඉන්න මේක හරියට දන්නේ ඔය පිටිපස්ස නගින්න මට පුළුවන් මොලේ. හරි හරි ක්ලච් ඇල්ලුවා ස්ලෝලි ක්ලච් ක්ලච් අදාරින්නේ ෆස්ට් එක සෙකන්ඩ් එක නෑ නියුට්‍රල් ඉන්නේ. නෑ හරි
ඔව් දැන් ගහන්න හරි දැන් ඇක්සලරේට් චුට්ටක් චුට්ටක් දැන් ඇක්සලරේට් කරන්න බ්‍රේක් උත් ඔබාගෙන ක්ලච් එකේ තියෙන මේ ගියර් එකේ හරි 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 ක්ලච් එක උඩට ඇක්සලරේට් ස්ලෝලි ක්ලච් ස්ලෝලි පේස් කරන්න එපා දැන් නිව්ටල් කරා ඇක්සලරේටර් අඩු කරන්න ඕනේ ඇක්සලරේටර් අඩු කරා දෙවෙනියට දැම්මා හරි හරි පොඩ්ඩ තමයි හුරු වෙන්න ඕනේ ඉමේජ් ඔව් මේ වෙන්නේ නැත්තම් හරි මේක ගන්න හරි ක්ලච් එක උඩට පොඩ්ඩක් ඇක්සලරේට් හරි අතරින් ඔකෝ ඒක හරි හරි ඇක්සලරේට් චුට්ටක් ඇක්සලරේටර් අඩු කරන්න ඊට පස්සේ දැන් ගියර් එක හරි දැන් ඇක්සලරේටර් අඩු ඔහො ස්ලෝ නිමිත් හරි පාරට ගන්න හරි පාර මැද යන්න හරි හරි දැන් දෙවෙනියටනේ ඔව් මෙයා පාර මැද යන්න පාර මැදට හරි හරි වට පෙට්‍රෝල් ගන්න ඕනේ නම් ඒකත් පුළුවන් හරි ඒක ප්‍රශ්න නෑ උඩ රියා හෝ බ්‍රේක් දැන් අප් තව එකක් හරි දැන් යා එන්න ස්ලෝලි හිමීටෙන් රේස් කරන්න යා හරි නෑ උඩ කන්ද උඩට යන්න ඕනේ කන්ද උඩට ගිහිල්ලා තමයි දෙවෙනියට ඔව් කන්ද අදින්නේ නගින්නේ පළවෙනි එකේ ඔව් පළවෙනි එකෙන් හරි දෙවෙනි එකෙන් හරි යන එකෙන්ම නගින්න ඕනේ ඊට පස්සේ දාන්න හොඳ නෑ කන්ද උඩ කන්ද බැහැලා යද්දි තමයි හරි ඇක්සලරේට් ඕහෝ ගියේ එකේ හරි හරි ඇක්සලරේටර් එක හරි ස්ලෝලි දැන් වැඩි වෙනවා ඇක්සලරේටර් වැඩි වෙනවත් එකම පොඩ්ඩක් අඩු කරා ඉක්මනට දැම්මා ගියේ එක හරි හරි කවන්නේ ස්ලෝලි තව එකක් දාන්න ඔව් ගහන්නේ නැතුව අල්ලයි යන්න බ්‍රේක් එක තියා කකුල තියාගෙන බ්‍රේක් එකේ හෝ ගෙදර යන්නේ දැන් නිව්ටල් කරන්න උඩට හරි හෝ දැන් දාන්න පුළුවන්ද පළවෙනි එකේ පළවෙනි එකේ හිමීට හරව ගන්න හිමීට හරි ඒක වැටිලා නෑ උඩට හිමීට කොල්ල කික් හරි යටින් තම ගහන්න ඕනේ හයියේ එච්චර ෆස්ට් එක දාන්න හරි එච්චර ඇක්සලරේට් කරන්න නැතුව ස්ලෝලි
හරි. හා. ගියේ උඩට. දැන් නිව්ටන්. හරි ඔහොම පිටිපස්සට යනවා. අන්න. තව එන්න. බ්‍රේක්. දැන් ෆස්ට් එකට හැරෙව්වා. හරවන්න. එකපාරම ගහන්න ඕනේ. හරි. අරව ගන්න. හරි. ඇක්සිලරේටර් අඩු කරන්න. හරි. දැන් යා. දෙවෙනි එක දානනේ. ඔව්. හරි. යා. ඇක්සිලරේට් කරා යා. Media. ඔය ගන්න හොඳ. දැන් තර්ඩ් එකට. හරි. දැන් ඇක්සිලරේටර් ඇක්සිලරේටර් පොඩ්ඩක් අඩු කර හෝ බ්‍රේක්. දැන් සෙකන්ඩ් එක. බ්‍රේක්. End. Immediate home end. Then accelerate. Adin. Neutral. Hari. Then kick kara. Hari. First aid them. එච්චර රේස් කරන්න ඕනේ නෑ දැන්. පල්ලමන්. දැන් ගිය දාගන්න. දැන් ගිය එක දාගන්න. ගියර දාන්නේ. මේ නියුට්‍රල් දාලා සෙකන්ඩ් එකට දාලා සෙකන්ඩ් එකට. හරි. හරි ඔහොම යන්න. ඇක්සලරේට් කරන්න. Slowly, third data. Hari, accelerate කරන්න. ඔහො. ඒක දාපු ගමන් accelerate කරන්න ඕනේ slowly. fourth එකට දාන්න accelerate කරන්න එපා. brake එක කකුල ගන්න. brake කරන්න. second නෑ පොඩ්ඩ අඩු කරන්න ඕනේ. Neutral කරාද? ඔව් දැන් දෙවෙනි දෙවෙනි එක තියන්න. යන්නේ. හරිය. ඔව් මේ පැත්තට යන්න. පල්ලවට පල්ලවට දාන්න. අයියට පෙන්නන්න. දැන් පුරුදු නා. accelerate කරද්දී පාලනය කරගන්න දැනගන්න ඕනේ. ඔව්. ක්ලච් එකත් එක්ක නැත්තම් ඉතින් ප්‍රශ්න. කන්ද උඩක වුණොත් එහෙම දැන් පුරුදු නැහැ. ඔව්. පල්ලම යද්දී ගියර් එක හිර වෙනවා එහෙම වෙනවා. දැන් ක්ලච් එක රිලීස් කරන්න. ක්ලච් එක හල්ලා යන ප්‍රශ්නයක් නැහැ. රේස් කරන්න අමාරු වෙන. ප්‍රශ්නයක් නැහැ. බ්‍රේක් එකට කකුල තියන්න. ඇක්සලරේට් කරන්න එපා පල්ලමකදී. දැන් නවතින්න වගේ යනවා ක්ලච් එක අල්ලන්න. ඉතින් ඈ රාමක් දාමු. ඇක්සලරේට් කරන්න බා. ඔහොම යන්න. දැන් මේ කන්ද නගින්නේ දෙකද දෙකේ නැග්ග හැකි. පුළුවන්. ඔව් බෑ ඔයා ෆස්ට් එකට දාගන්න කන්ද පාමුලි. ඔව්. මං කියන්න. කියන්න මුලට දාන්න.
දැන් ඇක්සලරේට් කරන්න ඕනේ දැන් ෆස්ට් එකට දාන්න ඇක්සලරේට් කරන්න එපා ඔව් හරි ඇක්සලරේට් කරන් චුට්ටක් ඉමීට ඇක්සලරේට් කරන්න මැදින් පාර මැදි Yes, කරන්න. පාර මැදි යා. රේස් කරන්න. හරි. දැන් යා. දැන් සෙකන්ඩ් එක. හරි. රේස් කරන්න බැත්තර. ඕ ඒ ගාන යා. ආපාරට දාන්න බෑ මට. ඈ? ආපාර පදින්න බෑ මට. පදින්න බැයිද? මෙතන දාන්න. හා. එහෙනම් අඩු කරන්න ඕනේ. ඊයර එක. උඩට. ඔව්. උඩට. තව එකක්. ඕ රේස් කරන්න බා. හරි. ගියර් එක මාරු කරද්දි රේස් කරන්නේ නැහැ. දැන් දෙකට. බ්‍රේක් ගන්න ඕනේ නැහැ. නියුට්‍රල් ගිහිල්ලා දෙකට. ඔව්. සෙකන්ඩ් එකට. ඊට පස්සේ තර්ඩ් එකට බ්‍රේක් කරන්න ඕනේ නැහැ. හරි ඔය ෆෝර්ත් එක දැන් මම කමන්නේ ඇක්සලරේට් කරන්න. හරි පාර මැදියා. මම ෆෝර්ත් එක පාර මැදියා කමන්නේ. දිනිදු මල්ලි මට ටුක් ටුක් එකක් පදින්න උගන්වුවා. ඔව් පල්ලම ඇක්සලරේට් කරන්න බ්‍රේක්. බ්‍රේක්. ඔව් බ්‍රේක් එක කකුල ගන්න අඩු කරන්න ගිය එක. එකට යන්න දෙකට. බ්‍රේක් ගහගෙන මේ ක්ලච් එක අල්ලගෙන දැන් ෆස්ට් එක දාන්න. හිටයි. නැවතුණා. ඔව්. හරි. ෆස්ට් එක වැඩුණා කි. ඕ රේස් කරන්න බා. ෆස්ට් එක දාන්න. හරි. දැන් පොඩ්ඩක් ඇක්සලරේට් කරන්න. හරි. දැන් පල්ලවන්නේ ඔය සෙකන්ඩ් එකට දාගන්න. යන ගමන් දාන්න. දැන් තර්ඩ් එකට දාන්න. ෆෝර්ත් වැටුණා. කමන්නේ අයියා. එහෙනම් බලන්න ප්‍රශ්නයක් නැහැ. චොකඩ ගාලා ගහනවා නම් මේවා වෙන්න ඇක්සලරේට් කරන්න ඕනේ. නැත්තම් G එක අඩු කරන්න ඕනේ. බ්‍රේක් කරන්න. බ්‍රේක් එකට කකුල. බ්‍රේක් කරන්න. ඊළඟ කන්න. කමන්නේ ඔහොම යන්න. මෙතන නවත්තමු. නවතම. එහෙනම් බ්‍රේක් කරන්න. මෙතනද? ඔව්. නෑ ඊළඟ. ක්ලච් එක හරි. ක්ලච් එක අල්ලගන්න. අපි මාරු. ඒ පුරුද්ද ඇති මට. හරි. ඔහොම බ්‍රේක් කරන් ඉන්නේ. හරි. බ්‍රේක් කරා. ඇදිද? ඇති යන්න දාන්න නැත්තේ කියලා. දාරිය තියෙනවා. මේක හරිනේ. මට බහින්න පුළුවන්. බෑ. හරි බහින්න පුළුවන්. හරි. මල්ලි කොහමද? දිනිඳු මල්ලි මට උගන්වන්න බොහොම ස්තුතියි. හරි. ඔයාට කට්ටිය දැන් මට ඉතින් ටුක් ටුක්කුත් පදින්න පුළුවන්. හිමීට. යන් ඇතුළට දාන්න මල්ලි. මොකක් හරි බොනවද? ක්‍රීම් සෝඩා නෑ. drink එකක් හරි කෙනියන. ෂොට් එකක් ගන්න.